ආයිබෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ ඔන්නෝලා හැමදාම වගේ අදත් සුපුරුදු පරිදි එකතු වෙලා තියෙන්නේ ක්‍රික් ඉන්ෆෝ අපේ YouTube channel එක සමගයි. ඉතින් මේක ස්වල්ප මොහොතකට පෙර ඊටමත් විශේෂ ප්‍රවෘත්තියක් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට දැන ගැනීමට ලැබුණා. ඉතින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම විසින් තහවුරු කරනු ලැබුවා ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරුවෙකු වන චරිත් අසලංක නැතහොත් ශ්‍රී ලංකාවේ එක්දින කණ්ඩායමේ නායකයා චරිත් අසලංකව තම කණ්ඩායමට එක් කරගනු ලැබුවා කියලා ඉන්දිය මුදලින් රුපියල් ලක්ෂ 75ක වැනි මුදලකට එනම් ශ්‍රී ලංකා මුදලින් කෝටි 2.5කට අධික මුදල් ප්‍රමාණයකට තමයි ඔහුව මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ඉතිරි තරඟ සඳහා කණ්ඩායමට එකතු කරගනු ලැබුවේ. ප්‍රධාන වශයෙන්ම මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ප්ලේ ඔෆ් තරඟ වටේට තේරී පැත්වීමට තවත් තරඟ දෙකක් තිබෙනවා. ඒ තරඟ දෙකෙන් එක් තරඟයක් ජය ගැනීමට ඔවුන් අවශ්‍යයි. ඉතින් ඔවුන් එම එක් තරඟයක් ජයග්‍රහණය කරහොත් ඔවුන්ට ප්ලේ ඔෆ් තරඟ වටේට තේරී පැත්වීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ වන විට දිල්ලි කැපිටල් කණ්ඩායම සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම වෙන කණ්ඩායම් දෙකින් එක් කණ්ඩායමකට පමණයි සුපිරි 4 දෙනාගේ වටේට තේරීපත් වීමට ඉඩකඩ තියෙන්නේ. ඉතින් දිල්ලි කැපිටල් කණ්ඩායමට තරඟ දෙකක් තිබෙනවා. ඒ තරඟ දෙකම ඔවුන් ජයග්‍රහණය කරන්න ඕනේ. ඉතින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට තරඟ දෙකක් පවතිනවා. ඉන් එක් තරඟයක් පමණක් ජයග්‍රහණය කිරීම මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ප්‍රමාණවත්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු වන චරිත් අසලංක කලකට පසු මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පිතිකරුවෙකු නියෝජනය කිරීම ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳ ආඩම්බරයක්. මොකද කලකට ඉහතදී සනත් ජයසූරිය පවා නියෝජනය කරපු මුම්බයි ඉන්දියන්ස් පිළට නැවතත් ශ්‍රී ලංකීය පිතිකරුවෙකු ඇතුළත් වෙනවා කියන්නේ ඉතාමත් ආඩම්බරයේ විය යුතු කරුණක්. ඉතින් චරිත් අසලංකට ආමතරව මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ජොනි බෙයාස්ටෝව පවා කණ්ඩායමට එකතු කරගෙන තියෙනවා. ඉතින් චරිත් අසලංක කොබින් බෝෂ්ගේ රීප්ලේස්මන්ට් එක වෙනකොට තමයි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට එකතු වන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල් කණ්ඩායම අතර හෙට තරගය පැවැත්වෙනවා. ඉතින් ඒ තරගය තුළදී අපිට චරිත් අසලංකව දෙක ගැනීමට හැකි වෙයි කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ශ්‍රී ලංකේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට අපි හැමෝගෙම ප්‍රාර්ථනාවක් එයයි. එහෙනම් ඉතින් දිනෙන් දින වෙනස ක්‍රිකට් ලෝකේ නවතම තොරතුරු වලින් යාවත් කලින් සදා අපගේ නිල YouTube channel එක subscribe කරන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. අදට ගිහින් එන්න සුබ දවසක්.